අපි හැමදාම එකම විදිහට සාරිය අඳින නිසා මම හිතුවා ඔයගලන්ට කියලා දෙන්න අලුත් විලාසිතාවකට සාරිය අඳින්නේ කොහොමද කියලා. විශේෂයෙන් අද සාරිය අඳන්නේ අලුත් විලාසිතාවකට වගේම සිහින් සිරුරක් තියෙන කෙනෙකුට තමයි මේ විලාසිතාව වැඩිපුර ගැලපෙන්නේ. සාරි පොට මෙයාගේ උස ප්‍රමාණයට දා ගන්න ඕනේ. මේ විදියට සාරි පොට තමන්ගේ උස ප්‍රමාණයට මෙහෙම දාගන්න. ඒක පින් එකකින් රඳව ගන්න. හැබැයි ඔයගලන්ට කියලා දෙන්න ඕනේ සාමාන්‍ය සාරි පොටකට වඩා මේ අලුත් විලාසිතාවේදී මේ සාරි පොට තව අඩියක් එකමාරක් දිගට තියාගන්න. තුන්වෙනි පියවර විදියට මේ ආකාරයට Tamanට උමනා නම් මෙහෙම ඕපන් කරන්න පුළුවන් නැත්නම් කවර් කරගන්න පුළුවන්. ඒ උමනා ප්‍රමාණයට තියලා ඇඟේ හැඩේන ආකාරයට මේ විදියට පින් එකකින් රඳව ගන්න. මේ පින් එක මේ විදියට රඳවනකොට තමන්ගේ ඇඟේ හැඩේ පේන ආකාරයෙන් පින් එක රඳව ගන්න. පළවෙනි රැල්ල තියාගනිද්දී ඒකේ ප්‍රමාණය හරියට මේ බඩ ප්‍රදේශයේ මැදින් පටන් ගන්න. පළවෙනි රැල්ල මේ ආකාරයට පළලට තියාගත්තට ඊළඟ පියවරවලදී හැම රැල්ලක්ම ඒකෙන් 3 කාලක් වෙන ආකාරයට රැලි තියන්න. ඒ විතරක් නෙවෙයි උඩ අතට අවානක් විදියට සහ මේ අතට අවානක් වෙන ආකාරයට රැලි තියන්න. මේ ආකාරයට අවානක් ආකාරයට රැලි ටික සකසගෙන පින් එකකින් රඳව ගන්න. මේ විදියට පින් එකකින් රඳවගත් ආකාරයටම මෙතනත් පින් එකකින් රඳව ගන්න. ඉන්පසු මෙතන තියෙන ඇඟේ හැඩේ ගන්න මේ ආකාරයට අවානක් ආකාරයෙන්ම පින් එකකින් රඳව ගන්න. රැලි රඳවන්න කලින් තමන්ගේ දකුණු කකුල ඉස්සරහට ගත්තන් පස්සේ ඒ ප්‍රමාණය අතර තියෙන උස මැනලා මෙතන පින් එකකින් රඳව ගන්න. ඉන්පසු මේ විදියට සාරි පොට ඇතුළට රඳව ගන්න. මෙහෙම පොට රඳව ගනිද්දී හොඳට මතක තියාගන්න මේක ඇතුළේ රැඳෙද්දී හොඳට ක්ලියර් වෙන්න පොට ඇතුළට දාද්දී හොඳට මතක තියාගන්න මේක මේ බඩෙන් එළියට නෙරලා එන ආකාරයට රඳව ගන්න නැතුව මේ වගේ දිග ඇරලා රැලි ඇතුළට දාගන්න. සාරියේ රැලි තියලා ඇවිදිනකොට තමන්ගේ කකුලටම රැලි පෑගෙනවා. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඒක පින් එකකින් රඳව ගන්න. මේ ආකාරයට රැලි ටික යටින් සම්බන්ධ කර පින් එකක් ගහගන්න. මෙතන අවානක් ආකාරයට
පින් එකකින් රඳව ගන්න. ඉන්පසු මෙතනින් රඳවගත්ත පින් එක ඉවත් කරන්න. ඉවත් කරලා මේකේ පොට්ට තමන්ට ඕන විදිහට තියාගන්න. තමන්ට ඕන නම් මේක මහතට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් හීනියට තියාගන්න පුළුවන්. දැන් මෙයාගේ සිහින් සිරුරක් නිසා අපි හිතුවා ඒක ඇඟේ හැඩේ වැඩිපුර පේන්න ඕන නිසා පොට හීනියට තියාගන්න. මේ ප්‍රමාණයට පොට තියන්න පටන් ගන්න. පොට සකස් කිරීමේදී මේ පැත්ත ඉස්සරහටත් මේ පැත්ත පිටුපසටත් යන ආකාරයට සකස ගන්න. මේ විදියට මෙතනින් පොට රඳව ගන්න. අපි සාමාන්‍යයෙන් සාරියක් අඳින විදියට මුළු මේ ඉස්සරහා පොට වහලා තමයි අඳන්නේ. මේ අලුත් විලාසිතාවකට අඳිනවා කියවනේ මම ඔයගලන්ට මේ පොට පහලට තිබෙන ආකාරයට තමයි අඳන්නේ. විශේෂයෙන් සිහින් සිරුරක් සහ තරුණ කෙනෙකුට තමයි මේක ගැලපෙන්නේ. සාමාන්‍ය සාරියට වඩා වෙනස් වෙන්නේ මේ පොට පහලට වෙන ආකාරයට රඳව ගැනීමෙන්. ඒ කොහොමද කියනවා නම් මෙන්න මේ යටම තියෙන පොට ඇතුළට කරලා මේ ආකාරයට ඇතුළට කරාම මෙතනින් පින් එකකින් රඳව ගන්නවා. සාමාන්‍ය සාරි විලාසිතාවකට වඩා මේක වෙනස් විලාසිතාවක් වෙන්නේ මේ සාරි පොට හීනියට සකස් කර ගැනීම සහ මේ පොට පහලින් රඳවාගෙන සකස් කිරීම.